Hello everyone, welcome back to my YouTube channel. කොහොමද ඉතින් මගේ ලස්සන ළමයිනේ හැමෝම හොඳින් ඉන්නව නේද? ඔන්න ඉතින් මං අදත් අලුත් vlog එකක් අරගෙන ආවා ඔයාලා වෙනුවෙන්ම. මේ තමයි ඉතින් මං තනියම ගෙදර ඉන්නකොට මගේ දවස ගෙවෙන විදිහ. කොහොම හරි එහෙට මෙහෙට වෙලා ඉඳලා ඔන්න අමාරුවෙන් නැගිට ගත්තා. Good morning ළමයි. මේක බලන ඔයාලට නම් ඉතින් good morning නෙමෙයි වෙන්න ඇති. හැබැයි ඉතින් මම දැන් නැගිට්ටේ. ඒ හින්දා ඉතින් මට good morning තමයි. ඔන්න ඉතින් නැගිට්ට ගමන් බෙඩ් එක අස් කරලා තමයි ඉතුරු වැඩ ටික මම පටන් ගන්නෙ. කලින් දවසේ රෑ මං කොන්නෙට තෙල් ගාගත්තා. ඉතින් දැන් කරන්න හදන දේ බලන්නකො මොකද්ද කරන්න කියලා. මං කලින් දවසේ නම් ගාගත්තේ herbal oil එකක්. දැන් මම ගාගන්නේ baby oil එකක්. මොකද baby oil එක ගාගත්තම කොණ්ඩෙට හොඳ shine එකක් හම්බෙනවා. ඉතින් ඒ හින්දා තමයි මම මේ baby oil එක use කරන්නේ. Johnson එකේ එන baby oil එක තමයි මම use කරන්නේ. මට අනිත් හැම oil එකකටම වැඩිය මෙන්න මේ Johnson baby oil එක තමයි ඇත්තටම හොඳ. ළමයි මං ඔයාලට පොඩි සීක්‍රට් එකක් කියන්නද? සීක්‍රට් එකක් තමයි ඉතින් ඒක ඇත්තටම මම මෙන්න මේ පත්තු කරන එක මට හදලා දුන්නේ මගේ හස්බන්ඩ්. මේක පත්තු කරනකොට ඇත්තටම හොඳයි. ධන සම්පත් ඇත්තටම අපිට හම්බ වෙනවා. ඉතින් ඒකෙන් හොඳ ස්මෙල් එකකුත් ගෙදරට එනවා. මං ඔයාලට වෙන වීඩියෝ එකකින් ඒක හදන විදිහ කියලා දෙන්නම්. ඔන්න ඉතින් ළමයෝ දැන් දත් මදින්න තමයි හදන්නේ. මම මෙහෙමයි දත් මදින්නේ. හරි ඊට පස්සේ දත් මැදලා ඔන්න ඉතින් දැන් උදේම නාගන්න තමයි හදන්නේ. මොකද ඉතින් මං කොණ්ඩෙට තෙල් ගාලානේ තියෙන්නේ. ඒක හොඳට වොෂ් කරලා යවන්න ඕනේ. ඔන්න ඔය විදිහට මම නාගන්නවා. මම යූස් කරන ප්‍රොඩක්ට් ඔයාලට අද පෙන්නන්නම් කොහොමද ඒවා හොඳයිද කියලා. මේ තමයි මම යූස් කරන ෂැම්පූ එක. ජොන්සන් බේබි එකේ ෂැම්පූ එක. මම මේක යූස් කරන්නේ සතියට දෙපාරක් වගේ. අනිත් දවස්වලට මම යූස් කරන්නේ වටිකා එකේ ෂැම්පූ එකක්. මගේ ඉතින් කලින් දවස්වල කොණ්ඩ ගොඩාක් යන්න ගත්තා. ඒ හින්දා ඉතින් මම එක දේවල් කරා. මේ විදිහ තමයි මට හොඳයි කියලා හිතුණා. මොකද මගේ කොණ්ඩ යන එක අඩු වුණා. කොණ්ඩෙත් ටික ටික වැවෙන්න ගත්තා.
ඊට පස්සේ මෙන්න මේ hair mask එක මම use කරනවා. මේක නම් ඇත්තටම magic එකක්. conditioner ඕනේ නැහැ. මේකෙන් හොඳ පෝෂණයකුත් හම්බ වෙනවනේ. ඒ වගේම කොණ්ඩේ සිනිඳු වෙනවා. ඉතින් සිනිඳු වෙනවා කියලා මේකෙන් කොණ්ඩේ හීනි වෙන්නේ නැහැ. මට නම් එහෙම උනේ නැහැ. ඒ හින්දා මම මේක use කරනවා. ඒකට ගාලා ටිකක් වෙලා හොඳට කොණ්ඩේ මසාජ් කරලා ඒක හොදලා දාන්න තමයි තියෙන්නේ. ඔන්න ඊට පස්සේ මම මෙන්න මේ බොඩි වොෂ් එක තමයි යූස් කරන්නේ. ලාෆ්‍රෙෂ් එකේ එන බොඩි ස්ක්‍රබ් එකක්. ඒක ඇත්තට මේකේ එක්ස්ෆෝලියන්ට් එකකුත් තියෙන හින්දා ඇත්තටම හැමේ තියෙන කුණු දූවිලි ඉවත් කරගන්න හරිම ලේසි. මම මේක යූස් කරන්නේ කොහොමත් දවසක් කර දවසක් වගේ තමයි. මොකද හැමදාම එහෙම කරන්නත් හොඳ නැහැනේ. හැබැයි මේකෙන් ස්කින් එක ඩ්‍රයි වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙන්න මේ මගේ පොන්ඩ්ස් එකේ එන මම මේක අලුතෙන් ගත්ත ෆෝම් එක. ඒක ඇත්තටම හොඳයි. මගේ මූණේ තියෙන කුණු දූවිලි හොඳින් ඉවත් වෙනවා. ඩීප් ක්ලෙන්ස් වෙනවා ඔයාගේ මූණ. ඊට පස්සේ මම මගේ මූණ ස්ක්‍රබ් කරගන්නවා. මේක ස්නෝ වයිටන් ලගේ එන ස්ක්‍රබ් එක. ඉතින් මේක ෆේස් ඇන්ඩ් බොඩි දෙකම යූස් කරන්න පුළුවන්. ඒ වගේම මේකෙන් හරිම හොඳ රිසල්ට් එකක් මට හම්බ වුණා. ඔයා ගොඩාක් බිසි කෙනෙක් වෙන්න ඇති. ඒ වුණාට අමතක කරන්න එපා. ඔයාගේ ස්කින් එකට අනිවාර්යයෙන්ම ආදරය කරන්න. self love අපි තමන්ට ආදරය කරන්න ඕනේ. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ ලස්සනට ඉන්න. ඒ වගේම ඔයාගේ සම ගැන, ඔයාගේ කොණ්ඩේ, දත් මේ හැම දෙයක් ගැනම ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ. අපි ඉතින් දවසින් දවස, සතියෙන් සතිය, මාසෙන් මාසෙ, අවුරුද්දෙන් අවුරුද්දට වයසට යනවා. එහෙම කියලා ඔයා ගැන නොහිතා ඉන්න එපා. ඔන්න ඉතින් දැන් නාගත්තා. මේ තමයි මං අද අදින ඇඳුම. ඔය තියෙන්නේ ඉතින් මම පාවිච්චි කරන මගේ අඩුම කුඩුම ටික තමයි. මේ තමයි ජොන්සන් බේබි එකේ එන ජෙල් එක. මේකෙන් ස්කින් එක පොඩ්ඩක්වත් ඩ්‍රයි වෙන්නේ නැහැ. මගේ ස්කින් එක මං හොඳට සොෆ්ට් එකට ස්මූත් එකට තියාගන්නේ මෙන්න මේ ක්‍රීම් දෙක යූස් කරලා තමයි. මේ මම යූස් කරන්නේ ඕඩිනරි බ්‍රෑන්ඩ් එකේ එන නයිසිනමයිඩ් සීරම් එක. මේක යූස් කරලා ඊට පස්සේ ඔයාට පුළුවන් හොඳ මොයිස්චර් එකක්, ඊට පස්සේ සන්ස්ක්‍රීන් එකක් යූස් කරන්න ඔයාගේ ස්කින් එකට. එතකොට ඔයාගේ ස්කින් එක අවුවෙන් ආරක්ෂා වෙනවා. ඔයාගේ හැම හොඳ පෝෂණයක් හම්බ වෙනවා. ඊට පස්සේ ඉතින් මං හැමදාම වගේ මං ආසම මගේ ලිප් බාම් එක යූස් කරනවා. මේ තමයි මම තෙමු එකෙන් ගෙන්නගත්තු මගේ ලිප් බාම් එක. මගේ කලින් වීඩියෝ දැක්කනම් ඔයාලා දන්නවා ඒ ගැන. ඔන්න ඉතින් ওই විදිහට තමයි මම නාලා කරලා මගේ දවස වැඩ ටික පටන් ගන්න. දැන් නම් මට හොඳටම බඩගිනි. අපි බලමු ඊළඟට මගේ බ්‍රෙක්ෆාස්ට් එක කොහොමද කියලා. මම මේ හදන්නේ මගේ ආසම කෑම. මම මේකේ නමක් නම් දන්නේ නෑ. ඔයාලා කැමති නමක් දාගන්න. මේකට ඕනි වෙන්නේ ගෝවා, එතකොට චීස්, ලුණු, ගම්බිරිස් ඔය වගේ දේවල් ටිකක් තමයි. බිත්තර. ඔයාට කැමති තරම් දාගන්න පුළුවන්. ගෝවා ටික කපලා චූටි චූටියට. ඊට පස්සේ මෙන්න මේ වගේ චීස් ටික ග්‍රේට් කරලා බිත්තර දෙකක් කඩලා දාලා ඒ ඔක්කොම මික්ස් කරලා ට්‍රේ එකට දාලා ඔයාට පුළුවන් එයාර් ෆ්‍රයර් නැත්නම් oven එහෙම නැත්නම් pan එකකට දාලා වුණත් ඒක ඔයාට ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳට බේක් වෙන්න දෙන්න ඕනේ. ඊට පස්සේ බේක් වෙන්න දීලා ඔයාට තියෙන්නේ මයෝනයිස් ටිකක් සෝස් ටිකක් උඩින් දාලා කන්න.
එහෙම කන්න අකමැති නම් ඒත් ප්‍රශ්නයක් නෑ. ඔයාට පුළුවන් කම්බිරිස් ටිකක් උඩින් දාලා ඔයාගේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. ඔන්න ළමයි මම පෙන්නන්නම් කොහොමද මගේ බ්‍රෙක්ෆාස්ට් එක කියලා. ටඩා! ඔන්න ඔහොම තමයි ඉතින් ඒක එන්නේ. ඔයාලට ඉතින් ඒක කැමති ප්‍රමාණයකින් දාලා ඔයාට පුළුවන් මේකට තව ඔය කැරට්, ලුණු ඒ වගේ දේවල් දාන්න. ඊට පස්සේ මගේ මෝර්නින් ජූස් එකත් රෙඩි. මං ඉතින් දැන් බ්‍රෙක්ෆාස්ට් ගන්න තමයි ළමයි රෙඩි වෙන්නේ. ඔන්න කෙලගෙන ඉන්න එහෙම නෑ. ඔයාලත් මේක හදාගෙන කන්න. බත් කනවට වැඩිය ඇත්තටම මට නම් මේක පර්ෆෙක්ට්. ඔන්න ඉතින් ළමයි බ්‍රෙක්ෆාස්ට් එකත් අරන් ඉවරයි. ඉතින් මං ඊට පස්සේ එළියට ආවා ටිකක් ඇවිදින්න. කාපු ගමම්ම ඉඳගෙන ඉන්නත් බැහැනේ. ඉතින් එතකොට ෆිගර් එක අවුට් යනවා. ඒ හින්දා මෙන්න මේ වගේ ටිකක් එළියට ඇවිදින්න ආවා. ඔන්න ඔය විදිහේ තමයි ළමයි ඉතින් මගේ උදේ වරුව ගෙවුනේ. හරි. එහෙනම් ඉතින් මං ආයේ අලුත් vlog එකකින් ඉක්මනින්ම එන්නම්. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ. ඔයා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මාව තාම subscribe කරලා නැත්නම් මාව subscribe කරලා bell icon එක press කරන්න අමතක කරන්න එපා. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න. bye bye.